පාස්තා කිලෝ එකක ප්‍රමාණයක් සෑදීමටයි යන්නේ. මේ පාස්තා කිලෝ එකේ පැකට් එක. තක්කාලි කිලෝ එකක්. පොල් කිරි පළවෙනි කිරි ටික. ඒ සඳහා මාළු තියෙනවා. එතකොට සෝස් එක සාදන්න බඩු කරක්කු ගම්බිරිස් රියලුණු කෑලි මිරිස් සීනි ටිකක් උණුහාල් කරපිංචා එන්සාල් කරාම නැති සුදු ලුණු කට ලුණු එඩිහික ප්‍රමාණය කරපිංචා ටික රාම්පෙ ටිකක් මිරිස් කපා ගන්න. ඉස්සර වෙලාවම තක්කාලි එක උයා ගන්න. කපාගත් සුදු ලුණු එකෙන් ටිකක් දාගන්න. දාලා සෝස් එක හොඳට උයා ගන්න. අපි මේකට පහේ ටික ලුණු සීනි ගම්මිරිස් කරක්කු මේ සියල්ලම මේකට දාගන්න. එන්සාල් කරාම කරපිංචා සුදු ලුණු අන්තිමට පොල් කිරි එක දාලා ගන්න. ඒක යටට වතුර ටික බේරෙනවා. සාමාන්‍යයෙන් අපි කිරි දාන්නේ චීස් වෙනුවට ආදේශකයක් විදිහට. චීස් තියන අය චීස් දාගන්න පුළුවන්. පාස්තා A few moments later. හරිම රසයි.